ඇක්සිඩන්ට් එක වෙන්නේ වයස අවුරුදු 21 දී. ඇක්සිඩන්ට් එක වෙන්නේ 2017 එක යන ගමන් පාලමක් කැඩිලා තිබුණා. එතනින් ඇතුළට වැටෙනවා. අවුරුදු කීයක්ද ඒක? අවුරුදු එකමාරක් දෙකක් වගේ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔයාට දැනෙච්ච හැඟීම සහ එතනින් පස්සේ ඔයා කොතනින්ද මොටිවේට් වෙන්නේ? මට ඉතින් අනිත් අයට වෙනවා වගේම තමයි ඇක්සිඩන්ට් එකෙන් පස්සේ නැති වෙන්න තියෙන ගොඩක් දේවල් නැති වුණා. ඒ වේදි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඒ දේවල් හැමදේම නැති වුණා. ඒකත් නැති වුණා. මට ආපහු පටන් ගන්න උදව් කරේ හිටපු හොස්පිටල් එකේ ස්ටාෆ්. හොස්පිටල් එකේ ටික කාලයක් ඉන්නකොටද දමිත්ට අදහස් ආවේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා නැත්නම් ඔන්ලයින් ජොබ් එකක් කරන්න තමයි මම ලැප්ටොප් එකක් ගත්තා. ඒක විකුණන්න දාලා තමයි පටන් ගත්තේ. බිස්නස් එක පටන් ගන්න අදහස් ආවේ කොතනින්ද? බිස්නස් එක පටන් ගන්න අදහස ආවේ මම ඒ ගෙනාපු ලැප් එකෙන් ලාලු ගෙනායට සල්ලි අරන් ගෙනාවේ. ගෙනල්ලා මම ඒකෙන් ඔන්ලයින් ග්‍රැෆික් ඩිසයින් ෆ්‍රීලාන්ස් ඒ වගේ දෙයක් කරන්න හිතුවා. ගෙනාවට මට ඒක කරගන්න බැරි වුණා. ඒක අතෙන් කරන්න බෑ ඩිසයින් වැඩ. ඊට පස්සේ පළවෙනි ලැප් එක වික්කා. ඒතර මොබයිල් රිපෙයාරින් පැත්ත පටන් ගත්ත ඊට පස්සේද ඒක පටන් ගත්තෙත් මට කෝස් වලට මට යන්න බැරි නිසා මල්ලිව යවලා මල්ලි ක්ලාස් එකේ කියලා දෙන ටික මට ආපහු එවිලා කියලා දෙනවා. අනේ මල්ලි තමයි ලොකු සපෝට් එකක්. පොටි මල්ලි නැති වුණා. ඒ මොකක්ද? එයා සුයිසයිඩ් කරේ. කඩා වැටිච්ච අවස්ථා තිබුණද නැත්නම් හිත හයිය කරගෙන උත්තර හොයුවද? හිත හයිය කරගෙන උත්තරේ හොයනවා. අපේ සමහර කෙනෙක්ට අතපය හතරත් හොඳට තිබිලා අම්මා තාත්තත් ඉඳලා දෙයක් කරගන්න බැරුව ගෙදරට වෙලා ඉන්නකොට දමිත් හොඳ ආදර්ශයක්. කියමුකෝ ඒ වගේ තරුණ සමාජයට දමිත් දෙන්න තියෙන ආදර්ශය. මට විතරක් නෙමෙයි අනිත් හැමෝටම ප්‍රශ්න එන්න පුළුවන්. මොන ප්‍රශ්නය ආවත් Tamanට ගෝල් එකක් තියාගන්න, අරමුණක් තියාගන්න. ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. යන පාර වෙනස් වුණාට යන අරමුණ වෙනස් කරගන්න එපා. ඒ අරමුණ වෙනුවෙන් එක දිගටම යන්න අතාරින්න බෑ. මොකද මාව දරාගෙන ඉන්න මට උදව් කරන පිරිසක් ඉන්නවා. මාත් ගොඩ ගිහින් මං ඒ අයවත් ගොඩ දාන්නවා. මං කවදාවත් මේක අතාරින්නේ නෑ. මං අනිවාර්යෙන් දිනලමයි නවතින්නේ. ඇක්සිඩන්ට් එක වෙන්නේ වයස අවුරුදු 21 දී. ඇක්සිඩන්ට් එක වෙන්නේ 2017 එක යන ගමන් පාලමක් කැඩිලා තිබුණා. එතනින් ඇතුළට වැටෙනවා. අවුරුදු කීයක්ද ඒක? අවුරුදු එකමාරක් දෙකක් වගේ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔයාට දැනෙච්ච හැඟීම සහ එතනින් පස්සේ ඔයා කොතනින්ද මොටිවේට් වෙන්නේ? මට ඉතින් අනිත් අයට වෙනවා වගේම තමයි ඇක්සිඩන්ට් එකෙන් පස්සේ නැති වෙන්න තියෙන ගොඩක් දේවල් නැති වුණා. ඒ වේදි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඒ දේවල් හැමදේම නැති වුණා. ඒකත් නැති වුණා. මට ආපහු පටන් ගන්න උදව් කරේ හිටපු හොස්පිටල් එකේ ස්ටාෆ්. හොස්පිටල් එකේ ටික කාලයක් ඉන්නකොටද දමිත් අදහස් ආවේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා නැත්නම් ඔන්ලයින් ජොබ් එකක් කරන්න තමයි මම ලැප්ටොප් එකක් ගත්තා. ඒක විකුණන්න දාලා තමයි පටන් ගත්තේ. බිස්නස් එක පටන් ගන්න අදහස් ආවේ කොතනින්ද? බිස්නස් එක පටන් ගන්න අදහස ආවේ මම ඒ ගෙනාපු ලැප් එකෙන් ලාලු ගෙනායට සල්ලි අරන් ගෙනාවේ. ගෙනල්ලා මම ඒකෙන් ඔන්ලයින් ග්‍රැෆික් ඩිසයින් ෆ්‍රීලාන්ස් ඒ වගේ දෙයක් කරන්න හිතුවා. ගෙනාවට මට ඒක කරගන්න බැරි වුණා. ඒක අතෙන් කරන්න බෑ ඩිසයින් වැඩ. ඊට පස්සේ පළවෙනි ලැප් එක වික්කා. ඒතර මොබයිල් රිපෙයාරින් පැත්ත පටන් ගත්ත ඊට පස්සේද ඒක පටන් ගත්තෙත් මට කෝස් වලට මට යන්න බැරි නිසා මල්ලිව යවලා මල්ලි ක්ලාස් එකේ කියලා දෙන ටික මට ආපහු එවිලා කියලා දෙනවා. අනේ මල්ලි තමයි ලොකු සපෝට් එකක්. පොටි මල්ලි නැති වුණා. ඒ මොකක්ද? එයා සුයිසයිඩ් කරේ. කඩා වැටිච්ච අවස්ථා තිබුණද නැත්නම් හිත හයිය කරගෙන උත්තර හොයුවද? හිත හයිය කරගෙන උත්තරේ හොයනවා. අපේ සමහර කෙනෙක්ට අතපය හතරත් හොඳට තිබිලා අම්මා තාත්තත්